දැන් ඇන්ත්‍රොපොලොජිස්ට් කෙනෙක් මට දවසක් ඔය පිටරට යනකොට එයාපෝට් එකේදී සුදු මහත්තයෙක් හම්බුණා. ඉතින් අපි දෙන්නට වැඩක් නැති නිසා අපි දෙන්න කතාවට සෙට් වුණා. ඉතින් අපි දෙන්න කතා කරගෙන ඉන්නකොට ඔය විස්තර කතා කරනකොට එයා හඳුනාගත්තා මං ඉන්දියාවේ නෙමෙයි මං ශ්‍රී ලාංකිකයෙක් කියලා. ඒතකොට එයා මට කියනවා රටක සංවර්ධනය කියන්නේ රටක සංවර්ධනය නැත්තම් এডুকেෂන් සිස්ටම් එකක් හරියට වෙලා නම් මේ මහා ලොකු නිර්ණායක ඕනේ නැහැ කියලා. එයා කියන්නේ නිර්ණායක තුනක් ඇතිලු අධ්‍යාපනයේ සාර්ථකද කියලා බලන්න. ඒ රටේ පාරට බැහැලා බැලුනකොට පාරේ විනීත ඩ්‍රයිවර්ලා ඉන්නවනම් අන්න ඒ රටේ අධ්‍යාපනය හොඳයි කියලා මිනිහා කියනවා. ඒ රටේ කාන්තාවන්ට කෙසේ සැලකන්නේ කොහොමද කියලා බැලුවාම අන්න ඒ රටේ අධ්‍යාපනය සිද්ධ වෙලා තියෙනවා. ඒ රටේ දරුවෝ සම්බන්ධව ආකල්ප මොනවද දරුවෝ කොහොමද ආදරෙන් බලා ගන්න කට්ටියක්ද ඒ රටේ ඉන්නේ කියලා බැලුවාම අධ්‍යාපනය සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ තුනම ගන්න. අවුල්නේ. අන්න එතකොට ඒ කියන්නේ මොකද්ද? දැන් අපි ගිහිල්ලා මම ඊයේ පෙරේදත් අතන අර කැලණිය දාලා තියෙන අලුත් ලස්සන පාලමක් කැලණි ගඟ උඩින් ඔය කැලණියේ ඉඳලා සම්බන්ධ වෙන්න. ඒක උත් වෙලා මම ටිකක් වටේ බැලුවාම පේනවා නිකන් සිංගප්පූරු වගේ පේනවා. උන්නේ බිල්ඩින් පේනවා, නෙළුම් කුළුණු අරනවා. හරිම ලස්සනයි. හැබැයි පාරේ යනකොට ත්‍රිවිල් එහෙන් යනවා මෙහෙන් යනවා බස් රියදුරු එනවා කොණ්ඩ කෑලි එල්ලම් පාර පොරා බරා ගන්න බාන්නේ ඒ තියෙන ප්‍රශ්නේ. දැන් අපි හෙන්න ලොකු පාරවල් කාපට් තියාගෙන එලෝ ගන්න බැරුව විඳින දුක. මේකද අධ්‍යාපනය. ඒ තමයි අධ්‍යාපනයෙන් ආපු ප්‍රොඩක්ට් ඔය. මේ සියල්ල මේ ප්‍රොඩක්ට්. මේ හදපු පුද්ගලයන්ගේ පුරවැසියන්ගේ මොලේ ඔය තියෙන. ඒ නිසා ඔමාය දැන් අපි කල්පනා කරන්න ඕනේ මෙතන තියෙන වැදගත්ම ඊළඟ විද්‍යාත්මක න්‍යාය තමයි අපි කොහොමද මොලේ හදන්නේ කියන එක. දැන් මොලේ හදන්න නම් අපි දෙනවා ගුණාත්මක භාවයෙන් ඉහළ අත්දැකීම්. මේකනේ අපි තර්කේ. ඥාන වලින් විභවයක් ගේනවා ගුණාත්මක භාවයෙන් ඉහළ අත්දැකීමක් දෙනවා. එතකොට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන කාරණාව අපි කුළුණු 5ක් ඔස්සේ වර්ධනය කරනවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශය දැන් එලි දක්වලා තියෙනවා. 5. ඒ කියන්නේ ඩොමෙන් 5කින් මේක වැඩේ යනවා. කුළුණු 5ක් තියෙනවා. දැන් හරි වැදගත්නේ. දැන් එකක් තමයි මෙතන තියෙන්නේ මොකද්ද? විෂයමාලා ප්‍රතිසංස්කරණ. දැන් අපි මෙච්චර කල් අපි ඉගෙන ගත්තේ කොහොමද? දැන් ඔන්න දැන් මෙහෙම හිතන්න. දැනට අපි හිතමු විෂයමාලා යන්නේ කොහොමද? ගුරුවරයා කියන කෙනා පන්ති කාමරයක නෝට් ටිකක් හදාගෙන ඇවිල්ලා ටෙක්ස්ට් බුක් ටිකක් දීලා ළමයි ටික ඉන්දෝ ගන්නවා. ගුරුවරයා උගන්වනවා ළමයි අහනවා ලියනවා. දැන් බලන්න චූටි ළමයෙක්. දැන් මට මේ ඊයේ පෙරේදා එනවා චූටි පොඩි කොල්ලෙක් ගේ පුරා කෙල ගහනවා. කලිසම් ගලවනවා අඳිනවා. මහා විශාල විනාශයක් මේ පොඩි එකාට කළා. ඇයි? දැන් මේ පොඩි එකා මේ ශිෂ්‍යත්ව විභාගෙට